guys, ඔයාලා සාදරයෙන් පිළිගන්නවා තවත් අලුත් වීඩියෝ එකකට. ඉතින් අද මම කියලා දෙන්න යන්නේ කොහොමද PC එකේ ෆෝන් එකේ ස්ක්‍රීන් රෙකෝඩ් කරන්න කියලා. ඉතින් මුලින්ම මතක් කරන්න ඕනේ ඔයාලා හැමෝටම Merry Christmas and Happy New Year. ඉතින් අපි ගිහිල්ලා බලමු වීඩියෝ එකට මොන වගේ වැඩක්ද අද වෙන්නේ කියලා. හරි guys, ඔයාලා මුලින්ම Play Store එක open කරගෙන ඒකේ ගහන්න ඕනේ X Recorder කියලා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට දෙවෙනියට තියෙන app එක මගේ. ඒක තමයි X Recorder. ඒක මම install කරන් තියෙන්නේ. ඔයාලා මේ විදිහට ගිහිල්ලා මෙතන install කියලා බටන් එකක් තියෙනවා. ඒක එබුවට පස්සේ ඔයාලට මේක download කරගන්න පුළුවන්. මම තව information ටිකක් මේ app එක ගැන ඔයාලට පෙන්නුවොත් මේකට තියෙනවා 4.8 stars ඒ වගේම 100 million downloads තියෙනවා. එතකොට 7 million reviews තියෙනවා. ඒ වගේ ගොඩක් හොඳ rating එකක් මේකට තියෙනවා. හරි. දැන් අපි බලමු කොහොමද මේකෙන් screen record කරන්න කියලා. මුලින්ම ඔයාලට මේකෙන් screen record කරන්න නම් මේ app එක open කරන් ඉන්න වෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන මගේ app එක තියෙනවා. ඉතින් මම මේ app එක open කරගන්නම්. මේ විදිහ ad එකක් එන්න පුළුවන්. ඒක සාමාන්‍යයි. ඉතින් ඔයාලට මේ app එක open කරගත්තාම මෙන්න මේ විදිහ interface එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔයාලට මේක මේ පළවෙනියෙන්ම තියෙන floating ball කියන එක. මේ floating ball කියන එක enable කරගත්තොත් මෙන්න මේ විදිහේ බෝලයක් එනවා බලා ගන්න පුළුවන්. මේකෙන් තමයි මේ app එකේ හැම දෙයක්ම කරන්නේ. ඒකින්ද මේක තිබ්බොත් ඔයාලට ලේසි, නැතුවත් කරන්න පුළුවන් ඔයාලට. ඊට පස්සේ floating ball කියන එක disable කරොත් මේ විදිහට ඔයාලට ඒක නැති වෙන බලා ගන්න පුළුවන්. මෙන්න මේ screenshot කියන එක ගත්තොත් ඔයාලට මෙන්න මේ විදිහේ ෆෝන් එකේ screenshot එකක් ගන්න පුළුවන්. ෆෝන් එකේ screenshot එකක් ඒ විදිහට ගන්න පුළුවන්. ඉතින් මම මේක දැන් කට් කරගන්නවා. ඊට පස්සේ මෙන්න මේ face cam කියන එක දැම්මොත් ඔයාලට මෙතනින් ඔයාලගේ face එක ඕනනම් face view වගේ දෙයක් තියෙනවා නම් face එක capture කරගන්න පුළුවන්. හරි. එතකොට මෙන්න මේ brush කියන එකේ ඔයාලට මේ screen එකේ ඔයාලා කැමති දෙයක් අඳින්න පුළුවන්. මේ විදිහට මම පින්සල් අරගෙන මේ විදිහට ඔයාලට screen එකේ මේ කැමති දෙයක් අඳින්න පුළුවන් screen එකේ. ඒ වගේම අය මකන්න මෙහෙම මේකෙන් මකන්නේ මෙන්න මේ කට් කරන එක ලැබුවොත් ඔක්කොම කට් වෙනවා. ඒ වගේම ඔයාලට මෙන්න මෙහෙම ඊතල ගහන්න, ඉතින් රවුන්ඩ් කරන්න, කොටු කරන්න මේක නම් මොකද දන්නේ මම හරියටම දන්නේ නැහැ. ඉතින් ඔයාලට මේ විදිහට ෆෝන් එකේ ස්ක්‍රීන් රෙකෝඩ් කරගන්න පුළුවන්. හැබැයි ඉතින් මේ app එකම විතරක් නෙමෙයි ස්ක්‍රීන් රෙකෝඩ් කරන්න කියලා තියෙන්නේ. ඔයාලා Play Store එකට ගිහිල්ලා බැලුවොත් තව ඕන තරම් app තියෙනවා ස්ක්‍රීන් රෙකෝඩ් කරන්න. මං ඕනනම් ඔයාලට පෙන්නන්න. අපි ගහමු ස්ක්‍රීන් රෙකෝඩර් කියලා. එතකොට ඔයාලට මේ විදිහට බලා ගන්න පුළුවන් ඕන තරම් app තියෙනවා ස්ක්‍රීන් රෙකෝඩ් කරන්න. හරි. එහෙනම් අපි දැන් බලමු කොහොමද PC එකෙන් ස්ක්‍රීන් රෙකෝඩ් කරන්නේ කියලා. හරි guys, ඔයාලා මුලින්ම Google Chrome website එක open කරන් ඉන්න ඕනේ. ඔයාලට කැමති web browser එකක් open කරගන්න පුළුවන්. ඊට පස්සේ ඒකේ ගහන්න ඕනේ Bandicam downloads කියලා. එහෙම ගැහුවට පස්සේ පොඩ්ඩක් slow මන් දන්නවා. එතකොට ඔයාලට මෙන්න මේ පළවෙනියටම එන link එක උඩ එකපාරක් right click කරන්න. එතකොට මෙන්න මේ download Bandicam කියලා එකක් තියෙනවා. ඔයාලට ඒක download ඒක එකපාරක් right click කරාට පස්සේ ඔයාලට මෙතනින් download එක බලා ගන්න පුළුවන්. මම දැන් ඒක download කරන්නේ නැහැ. මොකද මම download කරන් තියෙන හින්දා. ඉතින් මෙතනින් ඔයාලට බලා ගන්න පුළුවන් මේක ගැන පොඩි information ටිකක් තියෙනවා. Recording time limit මේකේ recording time limit no watermark කියන්න තියෙනවා. ඔයාලට උඩින් පේනවා schedule rate recording ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට ගොඩක් කියලා තියෙනවා. හරි. දැන් අපි කොහොමද බලමු මේකෙන් record කරන්නේ.
ඉතින් මම මේ වීඩියෝ එක රෙකෝඩ් කරන්නේ Bandicam software එකෙන් තමයි. ඒකින්ද ගොඩක් දේවල් ඔයාලට පෙන්වන්නේ නැහැ. මොකද මම රෙකෝඩ් කරන ඉඳ සමහර options වැඩ කරන්නේ නැහැ. එතකොට රෙකෝඩ් එක කැන්සල් වෙනවා. මට පුළුවන් ඒවා ටික මම ඔයාලට පෙන්නන්න. ඉතින් මෙතනින් ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහේ ඉන්ටර්ෆේස් එකක් තමයි ඔයාලා ඕපන් කරපුවාම මේක තියෙන්නේ. එතකොට ඔයාලා දැන් මේක රෙකෝඩ් කරන්නේ නැත්නම් රෙකෝඩ් කරන්න යනවනම් මෙතන පෙන්නන්නේ REC කියලා බටන් එකක්. නැත්නම් රෙකෝඩ් කියලා බටන් එකක් පෙන්නනවා. මෙතනත් පෙන්නනවා. ඉතින් friends මේක ඔයාලා රෙකෝඩ් කියන බටන් එකේ බොහොම තප්පර 3ක කවුන්ට් ඩවුන් එකක් යනවා. එතකොට ඔයාලට මෙන්න මේ ෂේප් එකේ මිනිමයිස් කරලා ඔයාලගේ වීඩියෝ එක රෙකෝඩ් කරන්න පුළුවන්. එතකොට ඔයාලට මෙන්න මේ ඔප්ෂන්ස් ගැන කිව්වොත් හෝම් කියන එකෙන් ඔයාලට මේ ටික තමයි හෝම් එකේ තියෙන්නේ. එතකොට මෙන්න මේ රෙකෝඩ් ඇලයිරක් ස්ටොප් කියන්නේ F12 ලැබුවාම රෙකෝඩ් කරන්නත් පුළුවන්. F12 ලැබුවාම මේක ස්ටොප් කරන්නත් පුළුවන්. එතකොට ඉමේජ් කැප්චර් කරන්න නම් ඔයාලට F11 තමයි ඔබන්න ඕනේ. එතකොට මෙන්න මේකෙන් ෆුල් ස්ක්‍රීන් ඔයාලට දාන්න පුළුවන් මෙතනින්. ඕන මට දැන් මෙතනින් වෙන් කර. ඒ කියන්නේ ඔයාලට ස්ක්‍රීන් එකේ කොයිතරම් ප්‍රමාණයක්ද කැප්චර් වෙන්න ඕනේ කියන ඔයාලට සිලෙක්ට් කරන්න පුළුවන්. ඉතින් මම දැන් ඒක එහෙම සිලෙක්ට් කරන්නේ නැහැ. එතකොට මෙන්න මේ ජෙනරල් කියන එකට ගියොත් ඔයාලා මේ ඉන්ටර්ෆේස් එක බලා ගන්න පුළුවන්. ඒක නම් ඉතින් වැඩි දෙයක් නැහැ. ඔව් ඒක වැඩි දෙයක් නැහැ ඉතින්. එතකොට වීඩියෝ කියන එකට ගියොත් ඔයාලට පොඩ්ඩක් වැඩගත් දේවල් ටිකක් බලා ගන්න පුළුවන්. record stop hotkey. ඒ කියන්නේ record එකයි stop එකයි කරන්න hotkey එකක් තියෙන්න ඕන keyboard එකේ. ඒ keyboard එක තමයි ඒ keyboard hotkey එක තමයි F12 කියන්නේ. ඉතින් මේ F12 එක ගුවහම ඔයාලට record කරන්න ඕන F12 එක ඔබන්න පුළුවන්. ඒක stop කරන්න පුළුවන් නම් ඒත් F12 එක ඔබන්න පුළුවන්. එතකොට මෙන්න මේ pause hotkey කියන්නේ shift F12 එකට පස්සේ record එක pause වෙනවා. හරිද? එතකොට මෙන්න මේ show mouse cursor කියන එක මම disable කරොත් ඔයාලට mouse cursor එක පේන්නේ නැති වෙන්න පුළුවන්. ඉතින් ඒක තමයි ඒක තියෙන්නේ. එතකොට ඔයාලට මේ mouse click effects කියන එක දැම්මොත් මම right click කරපුවම රතු පාටිනුත් left click කරපුවම කොළ පාටිනුත් බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට මේක ඕන නම් නැති කරගන්න පුළුවන් මේ විදිහට. ඒ වගේ පාටක් වෙනස් කරගන්න පුළුවන් ඔයාලට. එතකොට මේ add webcam overlay කියන එක දැන් වැඩ කරන්නේ නැහැ. මොකද මේක disable වෙලා තියෙන්නේ මම record කරන හින්දා. මේ images වලට ගියොත් ඔයාලට ඒත් බලා ගන්න පුළුවන් hotkey එක F12 repeat screen capture 1.0 seconds show mouse cursor add logo overlay enable shutter sounds මේ ඔයාලට බලා ගන්න පුළුවන්. එතකොට about කියන ගියොත් ඔයාලට පොඩ්ඩක් information ටිකක් බලා ගන්න පුළුවන්. මෙච්චර තමයි. ඔයාලට මේ ඔඩියෝ ටික එහෙම පෙන්නන්න බෑ. මොකද මම දැන් රෙකෝඩ් කරන හින්දා මේක. මේවට ගියොත් ඔයාලට ගේම් රෙකෝඩින්ග්ස් ඒ වගේ ඒවා බලා ගන්න පුළුවන්. මම නෝදනවා. HDMI එකෙත් එහෙම තමයි. මම නෝදිනවා ඒකට. මේක නම් චර මොකද්ද කියලා දන්නේ නැහැ. මේ ටික තමයි. ඔයාලට මම හිතනවා ඔයාලට දැන් PC එකනුයි ෆෝන් එකනුයි හොඳට ස්ක්‍රීන් රෙකෝඩ් කරන්න තේරෙන්න ඇති කියලා. ඉතින් එහෙනම් ඔයාලා තාම අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. තවත් මේ වගේ අලුත් වීඩියෝ එකකින් හම්බෙනකම් ඔයාලට goodbye.